අපි අද බලන්න යන්නේ සූටින් මාටින්ගේ ජෝගයක්. මොකක්? ඔව් අපි අද පාඩමේ සාකච්ඡා කරන්න හදන්නේ සූටින් මාටින්ගේ කතාවක්. හරි. ඔන්න ඉන්නවා සූටින්. ඔන්න සූටින් ඉන්නවා. සූටින් මාටින් මේ වෙලාවේ පොඩි වැඩක් කරන්න හදන්නේ. වෙනද නම් හැමදාම සූටින් මාටින් කරේ දෙන්න එකට එකතු වෙලා එක ව්‍යාපාරයක් ආරම්භ කරපු එකනේ. නමුත් මෙතනදී මෙයාලා දෙන්න ව්‍යාපාර දෙකක් ආරම්භ කළා. මොකද මේ ව්‍යාපාර දෙක? මේ දෙන්නම එකතු වෙලා නෙමේ වෙන වෙනම වෙනද එකට නමුත් දැන් වෙන වෙනම මේ දෙන්න පටන්ගෙන තියෙනවා බේකරි දෙකක්. ඔව් ඔබට පේනවා මාටින් පටන්ගෙන තියෙනවා බේකරියක්, සූටිනුත් පටන්ගෙන තියෙනවා බේකරියක්. නමුත් මෙන්න බලන්න හොඳම කතාව. මාටින් තමන්ගේ යාළුවගේ නම දාලා පටන්ගෙන තියෙන මොන බේකරියද? සූටින් බේකරිය. මේ සූටින් පටන්ගෙන තියෙන්නේ මාටින් බේකරිය කියලා. මෙච්චර කාලයක් මේ දෙන්නම ඉතාමත් හොඳ යාළුවෝ. නමුත් පුතේ මේ දෙන්නම දැන් පටන්ගෙන තියෙන්නේ එකම ජාතියේ භාණ්ඩ නිෂ්පාදනය කරන්න, නැත්නම් අලෙවි කරන්න. මෙතනින් එහාට මේ දෙන්න ජන්මාන්තික වෛරක්කාරයෝ නෙමෙයි, තරංගකාරයෝ. ව්‍යාපාර ලෝකේ සමජාතීය භාණ්ඩ නිපදවන නැත්නම් සේවා සපයන දෙකොල්ලක් කවුරු බවට පත් වෙනවද? තරංකරුවන් බවට පත් වෙනවා. අපි එහෙනම් නිර්වචනය බලමු. ඊට කලින් බලන්න කොකාකෝලා සමග තරංකරුවෙක් වෙන්නේ කවුද? පෙප්සි. සැම්සුන් සමග තරංකරුවෙක් වෙන්නේ කවුද? ඇපල්. හේතුව ඇයි? කවදාවත් සැම්සුන්ලා පෙප්සිලත් එක්ක තරංකරුවෙක් වෙන්නේ නැහැ. හේතුව මේ දෙකොල්ලෝ සමජාතීය භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ නැහැ. එහෙනම් කවුද තරංගකරුවන් කියලා කියන්නේ? තරංකරුවන් කියන්නේ ව්‍යාපාරයකට සමාන භාණ්ඩ නිෂ්පාදනය හෝ සේවා සැපයීම සිදු කරන තවත් ව්‍යාපාරයක් අපි කියනවා කවුරු කියලාද? තවත් ව්‍යාපාරයක් තරංකරුවන් ලෙස හඳුන්වනවා. කවුද තරංකරුවන් කියන්නේ? ව්‍යාපාරයකට සමාන භාණ්ඩ නිෂ්පාදනය හෝ සේවා සපයන තවත් ව්‍යාපාරයක් තරංකරුවන් කියනවා. සූටින් මාටින් තරංකරුවන් වුණේ එක සමාන භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනය කරපු නිසා. නැත්තම් මෙයාලා තරංකරුවන් බවට පත් වෙන්නේ නැහැ. අවසාන පාරට කියලා කවුද තරංකරුවන් වෙන්නේ? තරංකරුවන් වෙන්නේ ව්‍යාපාරයකට සමාන භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනය කරන තවත් ව්‍යාපාරයක් අපි කියනවා කවුරු කියලාද? තරංගකරුවන් කියලා. මේ වගේ වීඩියෝස් හැමදාම බලන්න විරාජ් කුදුල්ගේ YouTube channel එක subscribe කරන්න.